ලස්සන තාලේ ලොව නැහැවේ වරුකානින් අඳුරේ මුදු අදනින් ඔබම තුවේලේ හත පිපුණා මට දැනුණා ඔබ වෙනුවෙන් ආදරේ. Hi guys, ඉතින් කොහොමද අද ළමයි පොය දවස. එතකොට දැන් වෙලාව හවස 2යි. දැන් හොඳටම බඩගිනි ළමයි. මම හදන්න යන්නේ පිටිපස්සේ තියෙනවා ඔයාලට පේන නැති ගස් ලැබු. ඉතින් මම ඒක විශ්යක් හදන්න යන්නේ. එහෙනම් අපි යමු හදන්න. අපි දැන් මුලින්ම මේක සෝදගෙන ඉමු ළමයි. අද ළමයි මේ පොය දවස නිසා මේ අපි පන්සල් යන්න හිතන් ඉන්නේ. ඒත් එක්කම මේ පොඩි දානයක් දෙන්න හිතන් ඉන්නේ අර පාරේ ඉන්න බල්ලන්ට. දැන් මම අයියා එනකන් ඉන්න අයියා කලින් එනවා කිව්වා මේ එයා ආවම හදනවා. දැන් අපි කපවා ගමු ළමයි. මේ ෂෝක් එක දිදිලා. මේවා මේ කාබයිට් එක ගහලා ඉදවපු ඒවා නෙමෙයි අර අපේ ගෙදර ගස්සල ඒවා. මේක මේ එක ඇටයක් කරන්නේ ෂෝක්. දැන් මට ඇට අයින් කරන්න දෙයක් නැහැ. තව පොඩි වැටෙනවා. මම නම් මේ ඇට නැති ගස්ලම් ගෙඩියක් දෙක්කමයි. අපි දැන් මේක සූරගමු ළමයි. අර මේ කොටු කප හැඩ දදා කරන්න වෙලාවක් නැහැ. මම මේව හැන්දකින් සූර ගන්නවා. මේ ඇති වේද මදි වේද? ගමුනේ ඉදිරි ටිකක්. මේව ෆ්‍රිජ් වල දාලා කෑවහම රස නැහැ. මේ තේ නේද? අපි දැන් මේක බ්ලෙන්ඩ් කරගෙන ඉමු. මම මේකට මේ චූටි ලෙමන් වගේ ඇතිවෙනම ඒකත් දානවා. සීනිය මොකද ඇටත් ගියා. මේකට මේ සීනිය මොකද දාන්නේ ළමයි. සීනි දාලා හොඳ නැහැ නේ බෝන. දැන් ජූස් එක හරි. අපි දැන් මේ ග්ලාස් එකට දාගමු ළමයි. දැන් හදලා ඉවරයි ළමයි. මේ තියෙන ජූස් දෙක මේක එකක් අයියට එකක් මට. දැන් අයියා එන වෙලාව අපි බීලා බලමු කොහොමද කියලා. මේ මට මේකට අයිස් කැට දාන්න බැරුණා ළමයි චුට්ටක් ඉන්න. අනේ ජූස් එක බීලා ඉන්නවා අයියේ. මේ කාලා ජූස් එක උඹේ. වරකයි දියකින් අමාරු බබා. දුරිය කන්න යන්නේ. ඔයාට නිම ජූස් එක හදන් හිටියේ එන කම්බලාගෙන. මම ගෙදර අදවලා දුරිය ගෙඩිය ගන්න. ආපෝ කියන යන්න. මේ පැදිලා සවුත්ද? ඔයා බూరు ගාලා බලලා. අනේ නෑ. මම ඕක කපන්න දන්නේ නැහැ අනේ.
පොඩ්ඩක් ඉන්න. ශීස්. දැන් ඔයාට බෑයයි මට බෑයිද? කීයක් තියෙන්නේ ඔගේ මදුරු? පාඩු විදයි ගාන ගානට නෑ. ඒක සුපිරි දාබයි. මේ වරක දෝලියන්. ඒ වගේ හැටි තමයි ඉතින් ඔය. ඔව්. මේ ගෙඩිය අපි අරගත්තේ කීයදයි? 850ට. මාරු යන්නේ. කායිද? සුපිරි. සුපිරි සයිස් එක. නේමෙලම දිනනවා. මේ මෙයා වැඩට ගිහින් ආව ගමන් මේ මතක් කරගෙන ඉන්නේ නැද්ද උන් ගිහින් ආවකට. තාම මේ අනුමත් ගලවලා නැහැ. ආව ගමන් දූරෙන් ගෙඩිය කැපුවේ. අයියයි. මට නැහැ කරා වෙලා. මම කලින් දූරෙන් කන්න යා ළමයි. ඊට පස්සේ මට මම පුරුදු කරා. අමුණන්ද? ඒ වරක දෝලියන් කරන හැටි. අහනද? ඒක මාර්කටින් කම්මියම ලිස්ස යනවා වගේනේ. එදා කෑවද? ඔව්. ඔය කාලේ ඉන්න තේරෙන මොකද? මට ඇටේ ලියන්න. වර. ඔව් කන්න. ගුරුහ. මට මත් වෙලා ඉන්නේ අයියේ. මං කෑවා ඔයා වගේ දෙකක් කෑවා. ඔන්න සල්ල වෙන් කරගන්න. අති. මෙතන ගලව ගන්න. ගලව ගන්න. එහෙනම් කන්න බෑ බඩ ෆුල්. මම අර ජූස් බි මේක කන්න මට ඇති. මගේ අයි බඩ ෆුල් වෙලා තියෙන්නේ. මම ෆිනිෂ් වෙන ගන්න. ඔව්. මහත් වෙන්නේ නැහැ නේ දූරෙන් ටාව කියලා. නැති ඉතින්. එන මං ඉන්නෝ ඔය දෙක ඔය. සෙට් වෙනවද නේ? ප්‍රෝටීන් විතරයි. බඩ අඩු වෙනවා. කටින් කරන්න. මට ඉස්සර මේවා පට්ට ගඳයි ඈ. කෝප පළවෙනි දවසේ දත් මෙන්දලා. ඔව්. දැන් ඊට පස්සේ ඔලගප්පච්චි මේ රෑගෙනලා ගෙඩියක්. මං හිටියේ. නිකන් මෙහෙම නෑ ඔයා ඉන්න කලින්. මම ජලලව කාලා අයින් කරා ගඳයි. ඔයා හිටපු දවස් මම කෑවේ. මම ගන්න දැන් ඊට පස්සේ ආයෙ දෙවෙනි පාර කාලා දැන් මම තුන්වෙනි පාර. දැන් ආස. දැන් කන්න පුළුවන් තව. දැන් තමයි රසය ඉන්නේ. ඔව්. දැන් මට දූරියෙන් සුවඳයි. නොකන අය දූරියෙන් දෙන්න ඉපා කියන්නේ. කොහොමද ගියසෙන්නේ? මට වගේ. ඔව්. මට එදා නම් මදි වුණා. කාද? ඊ පාර කාලා. ඔව්. ගෙදර ගිහින් කාලා. මේක වගන්න. මේ ඇත්තටම රියල් දූරියක් සුපිරි ගෙඩියක් ඈ. වැටිච්ච ගෙඩිය. මදේ තියෙනවා නියමෙටම. ආය මස් විතරයි. අපි කලින් කාපුවා පොඩි නේ. දැන් අයියේ මං හාලෙක් ගහලා තියෙන්නේ. දැන් හදමු. මේ වීඩියෝ කරනවා බෑව අන්තර්ජාලයට දාන්න යන බෑව. අත දෙන්න අයියාගේ අත දෙන්න.
රෑ වෙනකන් ඉයන් අයියේ. මොකක්ද ඒ සද්දේ? පෙන් ටික පන්සලින් තමයි හදුවේ. ඕනේ දැන් තරන්නේ. දොර ලොක් නෑ දොර ලොක් කරේ නෑ. මේ අපි දැන් යනවා ළමයි. අපි හදාගත්ත දාන එක මේ බල්ලොන්ට විතරයි නේද දෙන්නේ අයියේ? බල්ලොන්ට විතරයිනේ. බලු දානි දෙන්න. බල්ලොන්ට පූසොන්ට කපුටොන්ට දන්නේ. කපුට දැන් නෑනේ නේද? මේ කියන්නේ දාන එක අපි බෙදර ගමන් ඉස්සරහට වීඩියෝ ටික අරගෙන එන්නම්. හැබැයි අපි බෙයාට නම් දුන්නේ. බෙයාට දෙමුද ටික? බෙයාට අපි දුන්නා නේද? එයා කාලා ඉන්නේ ඔව්. හයි බෙයා. මොකද කරන්නේ ඉතින්? ස්ටෑන්ඩ් අප්. බෙයා? බෙයා දොයිද? බලන්නේවත් නෑ අයියේ. ඉන්න දින්නේ මේ. බෙයා බෝයි. කතා කරන්න කොයි? බෙයා බෝයි. බෙයා බෝ. බෙයා බෝ. මොකද? දෙජිමතද? හරි දාලා යනවා කියලා එන්නේ. දාලා යනවා කියලා. අපි එනවා ටක් ගාලා. ටක් ගාලා එනවා. අපි ඔය ෆැමිලි එක හම්බෙලා එන්නම්. බෙයා. ගැට ගන්න දුවත් බෑනේ. අපිට මේ කෙසෙල් කොළ කැන්ද කොළ නම් මොන නෑනේ මේ හොයාගන්න. ඒක නිසා අපි පත් කරනවා. මෙතන අපේ ඔව් ගේ ළඟ ඉන්නවනේ. අපි ඉතින් හැමදාම දකින්න බල්ලෝ ඉන්නේ. ඔව් මම හැමදාම මෙතන නම් දෙනවා. එතන වෙන්නේ නැහැ යාළුවට. අපි ඔක්කොටම දෙන්නක. එනකොට බලමු කාලාද කියලා. හා. යාළුවෝ සෙට් එකක් ඉන්නවා ඉස්සරහා. එයාලට නම් කන්න වැඩිය නෑ වගේ. අපුඩ හාමතේ. දැම්මා. දෙන්න බලන්න එක. අයිනේ තියන්නේ පාර මැද තියන්න එපා. එයාලා යනවායි. බය වුණා. ගහ ගන්නවා. තායක දෙන්නක් ගාලා ගහ ගන්නවා. වගේ ඉල්ලනවා කියන්නේ. වගේ ඉල්ලනවා. එකම තැනට දාන්නම් කියලා ළඟින්. ඔය හරින් තියත් කකුල හරින්. නැත්තම් අර ඔක්කොම කනවා. මේ ඔක්කොටම මේ සාදි දානවා. මේ බිමින් තියටක් ගාලා දාන්න එක. ඔව්. බිමින් තියටක් ගාලා එකක් දාන්න. බුරරෝ. ඔව්. ඒක චේන්ජ් කරගත්තා. ඔව්. දැන් අන්තිම හරිය නේද අයියේ? මං හිතුවේ නෑ මේ පාරේ මෙච්චර බල්ලෝ ඉන්නේ නැති කියලා. මාල් ප්‍රශ්නයක් උඩේ. ඔව්. උඩයි තියෙන්නේ. බෙදාගෙන කයි අයියේ. බෙදාගෙන කයි. මේ අයිය අතක් කැඩිලා. අරේ ගැත කැඩලා තියෙන්නේ අයියේ. කවුරු ගහලා එන්නේ? හා. පුගුවෙන්.
ඊට මොකද්ද හිතන්නේ? මම ගොඩක් සතුටුයි. ඔක්කොම ටික මේ අපි බලාගිටි කෑවනේ. ඔව්. දැන් අපි ඉන්නවා ඉතින් පුළුවන් විදිහට දෙන්න දානයක් යන්නේ. මොකද අපිට හැමදාම ජීවත් වෙන්නේ නැහනේ. ඔව් තිරසංගත්තු අනිවාර්යෙන් මේ උයාගෙන කන්නේ නැහනේ. අපි දෙන දෙයක් තමයි යාලා කන්නේ. ඉල්ලගෙන කන්නේත් නැහැ. අපි දැන් දානේ දීලා ඉවරයි ළමයි. අපි දැන් යනවා පන්සල්. පිපුණා මට දැනුණා ඔබ වෙනුවෙන් ආදරේ මාරු ප්ලේස් එක නේ අයියේ. හා හා ෂොක් නේද අයියේ? සුපි මම පළවෙනි වතාවට තමයි මේ පන්සලට යන්නේ. මරු. ගල්ගොඩක් මැද්දෙන් තමයි යන්න තියෙන්නේ. චූරි වරක් තියෙන මට ඇත්තට ඉඳන්නේ යන්න. දල්කන්දේ පන්සල. ගල්කන්දේ පන්සලද නම? ඔය උඩ ගලක් තිය වැටේ. ඔව්. බොරු කියන කට්ටිය. බොරු කියන අයට මෙතන යද්දි වටනවද ඒක කොහොමද? මේක නෑ ඒක මේ යටින් නැවි තියෙන්නේ මේ ගල්ගෙඩ නිසා රැඳිලා. Thank you.